Hello boys and girls. ඉතින් මොකද එන්නේ කොල්ලෝ සෙට් එක. ඉතින් guys අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මචං ලෝකේ ඉන්න හොඳම mobile AWM players ලා 3 දෙනා ගැන මචං. ඉතින් වීඩියෝ එක දැක්කම ඔයගොල්ලොත් පුදුම වෙයි. ඉතින් මේ විදිහට කොහොමද මේගොල්ලෝ මෙහෙම play කරන්න කියලා. ඉතින් මචං ඉක්පනම සබ් 500ක් ගහමු මචං. සබ් 400 complete වුණා. thank you ඉතින් ඔයගොල්ලොන්ට. ඉදිරියටත් මේ වගේ මාත් එක සෙට් වෙලා ඉන්න කියලා කතා කරන ගමන් අපි වැඩි කතා කරන්න තෝ මචං අපේ අද වීඩියෝ එකට. ඉතින් මචං ලිස්ට් එකේ number 3 වෙනියට ඉන්නේ මචං. මෙන්න මෙයා තමයි ඉතින් කට්ටියම දන්නා ලෝරම් ගේමින්. ඉතින් මෙයාගේ channel එක මචං 1 million plus video subscribers ලා ඉන්නවා. ඉතින් මචං පට්ටම ප්ලේයින් තියෙන පොරක් කිව්වොත් හරි ඔයගොල්ලන්ට IQ එහෙම බලාගත්ත හැකි. ඉතින් මෙයාට මචං ගහන්නේ මොබයිල් ඔයගොල්ලන්ට පේනවා කස්ටම් හබ් එක එහෙම තියෙනවා. ඉතින් ඔලුවට මේක LR9 AWM එකකිනුයි M2B එකකිනුයි. මෙයාට මචං V badge එකක් තිබ්බ මචං ඒ කාලේ. දැන් නම් V badge එක නැතුව ඇති. මොකද වීඩියෝ මේ දවස්වල දාන්න නැති හින්දා මේ දවස්වල කියන්නේ අවුරුදු 2-3ක ඉඳන් මෙයා වීඩියෝ දාන්නේ නැහැ. ඒ කියන්නේ channel එක මේ දවස් ටික ඇක්ටිව් නෑ. ඉතින් මචං අපි කියමු මචං මෙයාට එන්න කියලා. කට්ටිය කමෙන්ට් කරන්න මචං. කමෙන්ට් කරන්න කියන අපි කමෙන්ට් කරේ නම් මෙයා එන්නේ නැති වෙයි. මොකද ඊළඟ ඉතින් අපේ චුට්ටයි ඉන්නේ මචං ෆෑන් බේස් එක FIFA වල. අපි වෙන රටවල වගේ නෙමෙයිනේ මචං. ඉතින් පටෙන් ප්ලේයින් තියෙන පොරක් කිව්වොත් හරි මචං. ඉතින් මචං බලමු දැන් අපේ ලිස්ට් එකේ දෙවෙනි ප්ලේයර් කවුද කියලා. ඉතින් මචං දෙවෙනි ප්ලේයර් කවුද කිව්වොත් ඉතින් කවුරුත් දන්න පහිට් ගේම තමයි මචං මෙයාගේ නම. පහත් ගේම පහත් ගේම තමයි මචං මෙයාගේ නම. ඉතින් මචං ගැම්මඩම මේ AWM ගහන පොරක් තමයි මචං මෙයා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් වන් ටැප් එහෙමත් ගහනවා සමහර වෙලාවට. ඉතින් මචං එච්චරටම කියලා කස්ටම් හබ් එකක් නැතුණත් පට්ටට මේ AWM ප්ලීන පොරක් කිව්වොත් හරි. ඉතින් මෙයාගේ දැනුත් මචං මේ YouTube channel එක රන් වෙනවා. ඒ කියන්නේ මේ ළඟදිත් වීඩියෝ දානවා. ඒ කියන්නේ ළඟදී දැන් දාන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ ටික කාලයක් නවත්තලා තිබිලා ආයෙත් වීඩියෝ දානවා. ඉතින් මචං ගැම්මට මේ පැත්තට සෙට් වෙන මචං මෙයාට V badge තියෙනවා කිව්වොත් හරියටම හරි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා V badge ස්කොඩ් එක යන්නේ. ඉතින් ආයෙ V badge සෙට් එකක් තමයි ඉතින් ගැම්මටම කොල්ල සෙට් එක ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න පුළුවන් වෙන කාගෙන් ඉතින් හෙන්ස් YT එකෙන් විතරයි. ඉතින් මචං ඔයගොල්ලන්ට පේනවා මෙයාගේ ප්ලේයින් එහෙම IQ එහෙම පට්ටෙටම තියෙනවා. ඉතින් මෙයාගේ AWM ප්ලේයින් ඒ කාලේ ඉඳන්ම තියෙනවා. සුපිරියටම දැනුත් තියෙනවා. එච්චරම කියලා කස්ටම් හබ් එකක් නැති වුණත් මෙයා සුපිරියටම ගහනවා මචං. ඉතින් අපි දැන් බලමු මචං අපේ ලිස්ට් එකේ number 1 කවුද කියලා. ඉතින් මචං පට්ට ප්ලේයින් ස්ටයිල් එකක් තියෙන මෙයා තමයි මචං. ඉතින් XFF කියන්නේ ඉතින් අපේ ලිස්ට් එකේ number 1 ඉදිරියේ ඉන්නෙත් අද මෙයා තමයි. ඉතින් ආයි white triple 4 ලා B2 කියලා එහෙම කර වෙන ප්ලේයින් එකක් තමයි මෙයාගේ තියෙන්නේ මචං. නිකන් ඩෙසර්ට් එකෙන් ඔලුවට කෙල්ලරනවා වගේ තමයි මචං මෙයා AWM එකෙන් ඔලුවට ගහන්නේ. මං හිතන්නේ ස්කෝප් ඕෆ් කරලා ගහන්නේ. ඔයගොල්ලන්ට පේනනේ ස්කෝප් එක ඕෆ් කරලා තමයි මෙයා ප්ලේ කරන්නේ මචං. කස්ටම් එහෙමත් ගහනවා වන් ටැප්. ආයි සුපිරියක් තමයි. ඉතින් කොල්ල සෙට් එකේ පැත්තට සෙට් වෙන්න මචං. ගහලා බලන්න YouTube එකේ 700k subscribers ලා ඉන්නවා. XFF කියලා ගහලා බලන්න මචං. සුපිරිම එඩිටින් ස්ටයිල් එකක් තියෙනවා ඉතින් මෙයාගේ. ඉතින් මචං මේ පැත්තට සෙට් වෙන ගමන් මචං අපි අද වීඩියෝ එක ඉවරෙන්නේ මෙන්න මෙහෙම තමයි මචං. ඉතින් ගැම්මඩම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න අද වීඩියෝ කොහමද කියලා. ඉදිරියට ඕනි වීඩියෝත් කමෙන්ට් කරගෙන යන්න මචං එහෙනම්. ඉතින් අපි අද වීඩියෝෙන් ගිහලා නම් හැමෝටම good bye මචං. bye bye.